ආයිබෝන් ජීවන් මහත්තයා. ආයිබෝන් අපේ සුනිල් ධර්මසිරි මහත්තයා. කොහොමද? මොකද මේ පැත්තේ අදහදිසියෙ වෙන්න හිතුනේ? මම මේ ආවේ මේ තකහණියක්ම හරි අබැද්දියක් වුණානේ මට. ඒ මොකද? මම මේ මගුල් තුලාව බලන්න ගිහිල්ලා ඔව්. මේ මගෙන් ඇහුවනේ මේ අටන් ගෙඩිය ගෙනාවේ නැද්ද කියලා. අයියෝ මට කලින් කියන්න එපා ඒක. ඇයි එම්පද? අටන් ගෙඩිය ගැන අහලා නැද්ද? මම දන්නේ නෑනේ සුනිල් මහත්තයා මොකක්වත්ම. අටන් ගෙඩිය. ඕක තමයි කියන්නේ උඹලා දන්න අටන් ගෙඩියක් නැහැ කියලා. ඒක හරි ලස්සන කතාවක්. ඒකට දිගේ ඉතිහාසයක් තියෙනවා. සාමාන්‍යයෙන් ඕක හුඟක් ප්‍රචලිතව තිබුණේ සබරගමුව පැත්තේ. ওই රජරට පැත්තේ තියෙනවා. නැතුවම නෙමෙයි. නමුත් දැන් ඉතින් මේ අලුත් සමාජයේනේ ඔක්කොම වෙනස් වෙලානේ රැල්ලට. ඉතින් ඌවා ටිකක් ඇකි මැකි ගිහිල්ලා තියෙන්නේ. ඔය අටන් ගෙඩිය කියන්නේ ජීවන් මහත්තයා පොඩි සරල කාරණයක් නෙමෙයි. ඔය මඟුල් තුලාවක් තීරණය කරන සාධකයක්. එතකොට දැන් මනමාලයාගේ ගෙදරින් ඉස්සරෝම යනවනේ මනමාලි බලන්න. ඔන්න ඔය යන දවසේ මනමාලයාගේ ගෙදරින් ගෙනියන බත් පාර්සලයක්. ඒකට පාර්සලය කියන්නේ බත් ගෙඩිය, බත් මුල කියලා කියන්නේ. ඕකත් අරගෙන ගිහින් මනමාලියේ ගෙදරට ගොඩ වෙලා ඒ ගෙදර වැඩි හිටියෙකුට බාර දෙනවා පාර්සලේ. බාර දුන්නාම එයාලා ඒක අරන් ගිහින් තියනවා ගෙයින් පරිස්සමින්. තියලා දැන් කට්ටිය ආදරෙන් පිළි අරගෙන සංග්‍රහ කරලා දවල් කෑම කරනවා නම් කාලා බීලා දෙගොල්ල සුහදව කතා කරලා ඊට පස්සේ ඔන්න මනමාලයාගේ පාර්සලේ යන්න පිටත් වෙනවා ආයිබෝන් කියලා. ඒ යන වෙලාවට අර ගෙහිමියෝ ආයතර පාර්සලේ බත් මුල ආපහු එකක් බාර දෙනවා යාලට. ඒ දෙනකොට ඒක අරන් ගිහින් මගට ගිහින් තමයි ලෙහලා බලන්නේ. ඒ ලෙහලා බලනකොට අර අපි අරන් ගිහින් දීපු බත් මුලම නම් තියෙන්නේ. ඒ වෑංජන එක්ක බත් නම්. ඒ මගුල එතනින් ඉවරයි. මනමාලි කැමැති නැහැ. ආ බත් මුල ඒකම දුන්නොත්. ඔව් ඒකම දුන්නොත්. ඉතින් ওই බත් මුල කියන එක තමයි අටන් ගෙඩිය කියන්නේ. ඊට පස්සේ ඒ බත් මුල ලෙහලා බලනකොට ওই ගමනේ මැදට ගිහින් හරි හදිස්සියේ ඉන්නේ මනමාලයා මේ බත් මුල ලෙහලා බලනකම්. මනමාලි කැමතිද නැද්ද දැනගන්න. ඒකනේ සාක්තිය. ඊට පස්සේ ලෙහලා බලනකොට වෙන බත් මුලක් නම් තියෙන්නේ. එයාලා ගෙදරින් මාළු පිනි දාලා බත් එක කන්න බැදලා තියෙන්නේ. අන්න මනමාලි කැමති. ඊට පස්සේ එතනින් එහාට මේ මගුල තීන්දුව කරගන්නවා. ඉතින් ඔන්න ඔය ගෙනියන මුල්ම බත් මුලට තමයි කියන්නේ අටන් ගෙඩිය කියලා. අම්මේ බොහොම ස්තුතියි අපේ සුනිල් ධර්මසිරි මහත්තයා. ඉතින් ඇත්තටම මම අද තමා මේ අටන් ගෙඩිය පිළිබඳව කතන්දරය දැනගත්තේ. ඔබතුමාව ජනශ්‍රුතිය ගැන හොයන කරුණු ඇත්තටම අපේ නාලිකාව ඔස්සේ අපේ බලන ප්‍රේක්ෂකයන්ට කියා දෙනවට බොහොම ස්තුතියි. ඒ වගේම ඔබතුමාටත් අදහසක් තියෙනවා ඇති. ඔව් ඇත්තටම දැන් ඔබතුමාගේ නාලිකාව එක්ක අපි වැඩ ගොඩක් කරානේ. ඒවට ලැබුණු ප්‍රතිචාරත් හොඳයි. ඉතින් අපි සමහර දේවල් අපිට සත්‍යයේ පිළිලා කියන්න අමාරුයි. නමුත් මේ ජනශ්‍රුතියේ එන සාම්ප්‍රදායික ඥානය එක්ක එන මේ අපේ වයසත් එක්ක ගත්තාම සංගවුණු දේවල් තව ওই වගේ ඉදිරියට කියන්න ගොඩක් තියෙනවා. අපි ඉදිරියේදී දවසක හම්බෙමු. එහෙනම් ආයෙත් ඔබතුමාට